දුටුව ලස්සන ලෝකය අද කොයින් හෝ හිමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු එනවා ජීවිතේ සුන්දරද මේ තරම්. Hi everyone, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මාත් එක්ක ස්ටඩි චැලෙන්ජ් එක කරගෙන ගියපු අයටයි මටයි ගොඩාක් සතුටු දවසක්. මොකද අද තමයි 7 day study challenge එකේ last day එක. ඉතින් හරිම සතුටුයි මේ දවස් 7ම හරිම ප්‍රොඩක්ටිව් විදිහට අපිට ගත කරන්න පුළුවන් වෙච්ච එක ගැන. අද මම ඉස්කෝලේ යන දවසක්. ඉතින් මම දැන් ඉස්කෝලේ යන ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවහම අපි අපේ 7 day study challenge එකේ අවසාන දවසේ වැඩ කොටසක් complete කරමු. රෑන රෑන එන පාට පාට සමනලයෝ පේන පේන මල සිපගන්නෝ ආදරේ ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ. අද දවසම ටිකක් හරි කළුවරයි. මොකද අද දවසේ සැරින් සැරේට වැස්සා. ඉතින් මම ගෙදර ආවට පස්සෙත් අහස තිබුණේ මේ විදිහටම තමයි. ඉතින් මං කම්මැලි වෙන්නේ නැතුව ඉක්මනටම වොෂ් දාලා ලන්ච් එකත් අරගෙන මගේ ෆස්ට් ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා. මොකද අපි අද දවස කම්ප්ලීට් කරගන්න එපැයි. දැන් දවස් 6ක්ම ප්‍රොඩක්ටිව් විදිහට වැඩ කරලා අද දවසේ මේ වැස්සක් නිසා අපේ වැඩ පාඩු කරගන්න ඕනේ නැහැනේ. ඕගොල්ලෝ දන්නවා මං day 6 එකේ කිව්වා day 7 එකේ. ඒ කියන්නේ අද දවසේ මට කරන්න තියෙන්නේ හරියම පුංචි වැඩ කොටසක් කියලා. ඉතින් ඒ වැඩ කොටස ඉක්මනටම ඉවර කරගන්න තමයි මම ලන්ච් එක ගත්තු ගමන්ම මගේ පාඩම් වැඩ කරන්න පටන් ගත්තේ. මොකද එතකොට මට රෑ වෙනකම්ම වෙලාව ඉතුරුයි මගේ අනිත් වැඩ ටික කරගෙන යන්න. අද දවසේ මට තියෙන්නේ මම දවස් 6ක්ම පාඩම් කරපු දේවල් නැවත මතක් කරගන්න සහ රිවිෂන් ටිකක් කරන්න. ඒ වගේම පාස් පේපර්ස් ටිකක් කරන්න. හුඟක් කරන්න ඕනේ නෑ. මොකද මම දවස් 6 අන්තිම වෙලාවේ අන්තිම පැය ගණනේ මම පාස් පේපර්ස්ුත් කරා. ඉතින් මට මගහැරුණ මොනවා හරි තියෙනවා නම් මම ඒ ටිකත් අද දවසේ කරලා ඉවර කරගන්න. පළවෙනි ස්ටඩි සෙෂන් එක පටන් ගත්තා කියලා කිව්වට අද දවසේ වැඩ ඉවර වෙන්නේත් පළවෙනි ස්ටඩි සෙෂන් එකෙන්ම තමයි. බලාපොරොත්තුව දෝත දරාමග බලා හිඳිමි ඔබ එන තුරා ආයේ හෙට දවසක් තියේවි හදවාගේ ජීවිතේ සුන්දරද මේ තරම් සුවද දැනෙනවා